හෙලෝ ගයිස් ඔන්න ඔගොල්ලු සාදරෙන් ආදරෙන් පිළිගන්නවා SLC අපේ YouTube channel එකට. ඉතින් ඔන්න කාලයකට පස්සේ වීඩියෝ එකක් අද අරන් ඇවිත් තියෙනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ MSI5 ගැන. ඉතින් channel එක subscribe කරලා එකතු වෙන්න. ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් දැම්මේ නැති හින්දා reach බහැලා තියෙන්නේ. ඒක හින්දා share කරලා support එකක් දෙන්න. අපි යමු කෙලින්ම වීඩියෝ එකට. It's that Zach Super no she my flow yeah it's that Zach හරි ඔන්න දැන් මං MSI එක ඕපන් කරගන්නම්. ඉතින් ඕපන් කරලා තියෙන්නේ ඔන්න MSI එක ආවට පස්සේ මෙන්න මේ වගේ තමයි පෙන්වන්නේ ඔයගොල්ලන්ට. මම දැන් මේක එකින් එක මුල එක කොනකින් ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. මොකද මම අන්තිම වීඩියෝ එකේ MSI දාලා තිබ්බට වඩා ගොඩක් වෙනස් දැන්. සමහර ඒවා නම් ඒ වගේ ඒ වුණාට කමන්නේ මම අලුතෙන් බලන කෙනෙක්ට උනත් තේරෙන්න මුලින් ඉඳන්ම කියලා දෙන්නම්. ඉතින් මේ දකුණු පැත්තේ උඩම තියෙනවා මේ ඉරිතුණක්. ඉතින් මේ ඉරිතුණට ගිහින් settings කියන එක මුලින්ම ක්ලික් කරලා බලමු මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේකේ තියෙනවා ඇත්තටම performance කියලා ටැබ් එකක්. ඉතින් ඕගොල්ලෝගේ lag වෙනවා නම් මම ඒකටත් විසඳුම් මේ වීඩියෝ එකෙන්ම දෙන්නම්. මේවා ගැන කියලා දෙනවත් එක්කම. ඉතින් මෙතන තියෙනවා CPU allocation කියලා එකක්. ඉතින් මේකේ ඇත්තටම කියන්නේ අපි මේ emulator එකට මොනතරම් CPU cost මේකෙන් පාවිච්චි කරනවද කියන එක. ඔයාගේ CPU එකේ cost ගාන දෙකෙන් බෙදලා මෙතන දාගන්න. ඉතින් දැන් මගේ තියෙන CPU එක ඇවිල්ලා i5 4th gen එක. මම ඒක බලන හැටිත් ඔයාලට කියලා දෙන්න. ඉතින් මෙතන right click කරලා task manager එකට යන්න. ඉතින් එහෙම ගියාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතන performance කියන tab එකට ගිහින් CPU කියන එක click කරලා මෙන්න මෙතනින් බලා ගන්න. ඉතින් මෙතන පෙන්නනවා මගේ CPU එකේ cost 4ක් තියෙනවා. එහෙනම් මම මෙතන දාන්න ඕනේ cost 2ක් කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා memory allocation කියලා එකක්. මේක ඔයාගේ emulator එකට කොච්චර memory එකක් දෙනවද කියන එක තමයි මෙතනින් තීරණය කරන්නේ. ඉතින් මේකට දාන්න ඕගොල්ලෝ මෙතෙන්ට ගිහින් මෙතන ඔයාගේ කම්පියුටරේ තියෙන RAM එක දෙකට බෙදලා ඒ ගාන මෙතෙන්ට දාන්න. උදාහරණයක් විදිහට ඔයාට RAM එක 4ක් තියෙනවා නම් ඔයා 2ක් දාන්න. ඔයාගේ RAM එක 8ක් තියෙනවා නම් ඔයා මෙතනින් 4 කියන එක තෝරන්න. ඉතින් මගේ RAM එක 12ක් තියෙනවා. මම ඒකත් බලන්න හැටි පෙන්නන්නම්. අර විදිහට මෙතෙන්ට ඇවිත් මෙන්න මෙතන memory කියන එක ක්ලික් කරන්න. ඉතින් ඔයගොල්ලන්ට පේනවා එතකොට මෙන්න මෙතන 12GB කියලා තියෙනවා. මෙතන තව ඒක වෙන් වශයෙන් තියෙනවා කොච්චර available ද used ද කියන එක. ඉතින් ඒකත් ඔයගොල්ලන්ට මෙතන task manager එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් අය 12 නැතුව 16 වගේ දාන්නේ. ඉතින් ඔයාගේ RAM එක 8ට වඩා වැඩි නම් මෙතන 8යි කියන option එක පෙන්නනවා. ඉතින් මෙතන ඊළඟට තියෙනවා performance කියලා mode එකක්. ඉතින් මේක ඕගොල්ලෝ වෙනස් කරන්න එපා. දැන් ඔයාගේ emulator එකේ සාමාන්‍යයෙන් මුලින්ම install කරාම එන එක තියන්න. ඉතින් මේක ඔයාගේ එක lag වෙනවා නම් low end PC එක ගන්නම් මෙතන balance කියන එක දාන්න. සාමාන්‍යයෙන් මගේ වගේ PC එකක් එහෙම නැත්නම් i5 3rd gen 8GB RAM වගේ තියෙන එකක් නම් ඔයාගේ තියෙන්නේ මෙතන high performance තියන්න. ඉතින් ඊළඟට මෙතන frames rate එක ගැන විස්තර තියෙන්නේ. ඉතින් මේක ඕගොල්ලෝ කැමති විදිහට adjust කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා Free Fire, PUBG, Call of Duty වගේ සෙල්ලම් කරනවා නම් හැරෙන්න වෙන ගේම් වලට ඕන නම් ඕගොල්ලොන්ට මෙතන 60 දාලා තියන්න පුළුවන්. මම මේක 240ම දාලා තියන්නම්. ඉතින් ඊළඟට මෙන්න මේ display කියන එකට අපි යමු. ඉතින් ඊළඟට මෙතන තියෙනවා display resolution කියන එක. ඉතින් මේකත් ගොඩක් වැදගත් වෙනවා ඔයාගේ game lag වෙන්න, crash වෙන්න වගේ දේවල් වලට. ඉතින් ඕගොල්ලෝ මෙතන ඔයාගේ emulator මුලින්ම install කරපු ගමන්ම තියෙන එක තියන්න. සමහරුන්ගේ මෙතන 1080p තියෙනවා, සමහරුන්ගේ 900p තියෙනවා. දැන් මගේ වගේ තිබ්බේ 720. ඒක ඔයාගේ monitor එකත් එක්කත් වෙනස් වෙනවා. laptop එකේ screen එක අනුවත් එක්ක. ඉතින් මෙතන recommend කියලා තියෙන එක ඕගොල්ලෝ මුලින්ම දාලා බලන්න. ඉතින් එහෙම නැතුව ඒකින් ඔයාගේ lag වෙන්න ගියොත් ඔයා මෙන්න මේ 720 කියන එක click කරන්න. ඉතින් ඊට පස්සේ මෙතන තියෙනවා pixel density කියලා එකක්. ඉතින් මේකෙන් ඇත්තටම DPI එක තමයි අපි යොදන්නේ. ඉතින් මෙතන ඔයගොල්ලෝ low
මීඩියම් හයි ඒවගේ DPI කැමති එකක් යොදන්න පුළුවන්. මමනම් කස්ටම් ගානක් දාලා තියෙන්නේ එක ලෝ DPI තියෙද්දි ලැග්ගෙන අඩුයි, හයි DPI තියෙද්දි ලැග්ගෙනවා ටිකක් වැඩි. ඉතින් මෙතන සාමාන්‍ය කර්සර් එක ටයිප් එක තියෙන්නේ. ඉතින් මේක MSI ප්ලේයර් එකටම දෙන කර්සර් එක දාන්න පුළුවන්. මේක ටික් කරලා ඔයගොල්ලන්ට මේක දාලා වගේ සිස්ටම් එකේ තියෙන මේ කර්සර් එක තියාගන්න පුළුවන්. ඊළඟට අපි යමු ග්‍රැෆික් ටැබ් එකට. ඉතින් මෙතනත් ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් සෙටින්ස් එකක් හදන්න තියෙනවා. ඒ තමයි ග්‍රැෆික් රෙන්ඩර් එන එක. ඉතින් මෙතන හදද්දී ඕගොල්ලොන්ගේ වෙනම සෙපරේටඩ් VGA එකක් තියෙනවා නම්, එහෙම නැත්නම් මං GTX හරි RX හරි VGA තියෙනවා නම් සෙපරේටඩ් ඔන්බෝඩ් නැතුව මෙන්න මේ OpenGL කියන එක ක්ලික් කරන්න. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ඔන්බෝඩ් සෙල්ලම් කරනවා නම් මෙන්න මේ DirectX කියන එක ක්ලික් කරන්න. ඉතින් ඊළඟට තියෙනවා මේ ඉන්ටර්ෆේස් රෙන්ඩර් කියලා එකක්. ඉතින් මේක ක්ලික් කරලා ඕගොල්ලෝ ඔටෝ තියන්න. මේක එන විදිහ සාමාන්‍යයෙන් ඔටෝ එන්නේ. ඉතින් ඕගොල්ලෝ ඔටෝම තියන්න. ඊළඟට තියෙනවා ASTC ටෙක්ස්චර් කියන එක. ඉතින් මේක ඕගොල්ලෝ මේකත් එන විදිහටම තියන්න. මේක වෙනස් කරන්න යන්න එපා. වෙනස් කරොත් ඔයාගේ ගේම් ප්ලේ එකටත් ඉෆෙක්ට් එනවා. ඉතින් ගොඩක් අය මේකේ software decoding තියෙන ඒ විදිහටම තියන්න. ඉතින් ඊළඟට තියෙනවා මෙතන GPU in use කියලා එකක්. ඉතින් මේක ඇත්තටම වෙනම GTX ඒ වගේ VGA එකක් වෙනම තියෙන අයට මෙතන ටික් එක දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලන්ට මේක එන්නේ නැහැ ඔන්බෝඩ් සෙල්ලම් කරන අයට කියලා එකක්. ඉතින් මේකෙන් කෙරෙන්නේ ඔයාගේ කම්පියුටරේ තියෙන ස්පීකර් මයික්‍රොෆෝන් වලින් මොකද්ද MSI එකට ඇක්සස් කරන්න දෙන්නේ කියන එක තීරණය කරන එක. ඉතින් උදාහරණයක් වශයෙන් මම මෙතන ස්පීකර් කියන එක පෙන්නන්නම්. ඉතින් මේක මෙතන මෙහෙම ක්ලික් කරාම මේකේ ලිස්ට් එකක් කොහොම පල්ලෙහාට එනවා. ඒකේ තියෙන්නේ ඔයාගේ කම්පියුටරේ තියෙන ස්පීකර්ස් අයිටම්. ඒ කියන්නේ ඔයාගේ සවුන්ඩ් අවුට්පුට් ගන්න පුළුවන් ක්‍රම. ඒ කියන්නේ ඔයාගේ හෙඩ්සෙට් එකක් තියෙනවා නම්, ඔයාගේ ස්පීකර් තියෙනවා නම් ඒ ලිස්ට් සේරම මෙතන පෙන්නනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට මොකක් හරි ඔඩියෝ එලියට ගන්න ඕන ක්‍රමය වෙනස් කරන්න ඕන නම්, චේන්ජ් කරන්න ඕන නම් ඒක ක්ලික් කරලා මෙතනින් සේව් කරන එක. ඉතින් මෙතන තියෙනවා ප්‍රෙෆරන්ස් කියලා තව ලොකු සෙටින්ග්ස් එකක්. මේවන ඇත්තටම ලැග් වෙන ඒවට අදාළ වෙන්නේ නැහැ. මං උඩින් ඔයාලට කියන්නම්. ඉතින් මෙතන Discord එක කනෙක්ට් වෙන්න access තියෙන එක ටික් access දෙනවද නැද්ද කියන එක ටික් දාන්න පුළුවන්. මෙතනින් language එක වෙනස් කරන්න පුළුවන්. ගොඩක් languages තියෙනවා. සිංහල නම් නැහැ මෙතන. ඉතින් මෙතන තව තියෙනවා ESC key behavior කියලා එකක්. ඒ ESC කියන්නේ ඔයාලගේ keyboard එකේ වම් පැත්තේ උඩම තියෙන key එකෙන් මොකද්ද කරන්නේ කියන එක ටික් කරන්න පුළුවන්. ඉතින් ඒකෙන් සාමාන්‍යයෙන් full screen තියෙනවා නම් exit වෙන අන්න ඒ වගේ එකක් කරන්න තමයි ඒකේ තියෙන්නේ. ඉතින් ඒක ටික් කරලා දාලා ඕගොල්ලන්ට සේව් කරගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙනවා ඊට පස්සේ notification end system එකක්. ඉතින් මේක ටික් කරොත් ඕගොල්ලන්ගේ මේ දකුණු පැත්තෙන් ඕගොල්ලන්ට මෙන්න මේ වගේ notification මේ MSI එකෙන් එන notification උත් මේ විදිහට එනවා. ඉතින් ඒක වළක්වා ගන්න පුළුවන් මේක ටික් එක ඔෆ් කරලා. ඉතින් මෙතන තියෙනවා ඔයාගේ media folder එක. ඒ කියන්නේ ඔයාගේ මේකේ සේව් කරගන්න screenshots. එතකොට ඔයාලා WhatsApp වගේ පාවිච්චි කරනවා නම් ඒකේ photos videos ඒකට එන photos videos ඒ වගේ ඒවා සේව් වෙන තැන තමයි මේකේ මෙතන තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඒක මෙන්න මේ change path කියලා ගිහින් මෙන්න මෙතනින් ඔයා කැමති path එකක් දීලා ඒක වෙනස් කරගන්න. ඉතින් ඊළඟට තියෙනවා මෙන්න මෙතන phone කියලා එකක්. අපි ඒකට ගිහින් බලමු. ඉතින් මෙන්න මෙතන ගොඩක් විශේෂ දෙයක් තියෙනවා. ඔයාගේ emulator-ෙන් game සෙල්ලම් කරද්දී වැඩියෙන් FPS ගන්න ඒ වගේම lag එක අඩු කරන්න. ඉතින් ඔයා මොන device ඒ කියන්නේ මොන PC spec එකක් ඔයාගේ තිබ්බත් බේම් මෙතන Asus ROG 2 කියන එක දාලා save කරන්න. ඉතින් network provider කියන එක ලොකු issue එකක් නෑ. ඉතින් ඕගොල්ලෝ කැමති එකක් ඒකට දාගන්න. මම default ආපු එකමයි තියලා තියෙන්නේ. ඉතින් මෙතන තියෙන shortcut keys. ඉතින් ඕගොල්ලෝ shortcut keys පාවිච්චි කරනවා නම් මේ ටික ඔයාලට වෙනස් කරගන්නත් පුළුවන්. මෙතනින් ගිහින් කැමති එකක් දාලා. ඉතින් මෙන්න මෙතනද user data කියන එකේ තියෙනවා disk cleanup සහ backup and restore කියලා එකක්. ඉතින් මේකෙන් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ games එතකොට මේකේ තියෙන data backup කරලා තියාගන්න පුළුවන්. ඉතින් හදිස්සි දෙයකින් ඔයාලට නැති වුණොත් එහෙම ඒවා ආපහු restore කරගන්න පුළුවන් මෙතෙන්ට ගිහිල්ලා. ඉතින් මෙතන තියෙන disk cleanup එකක්. ඉතින් ඒකෙන් ඔයාලට මේකේ තියෙන cache file ඒ temporary file මේකෙන් free up කරගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන advanced කියලා තවත් tab එකක්. ඉතින් මේකෙන් නම් ඔයාගේ phone එකේ developer option වගේ තමයි මෙන්න මෙතන ඒවත් ක්‍රියාත්මක වෙන්නේ. මේ about එකට ගියාම ඔයාගේ MSI player එකේ version එක පෙන්නනවා. ඉතින් ඔයාලට තව update
තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. මගේ නම් ලේටස්ට් එක තියෙන්නේ. හරි අපි දැන් බලමු මේ දකුණු පැත්තේ තියෙන මේ බටන්ස් අයිකන් වලින් මොනවද කරන්න කියලා. ඉතින් මෙතනින් මේ උඩම දකුණු පැත්තේ උඩම කෙළවරේම තියෙන සයිඩ් බාර් එකක්. ඉතින් මේකෙන් මේ බාර් එක නැති කරගන්නයි ගන්නයි පුළුවන්. ඊට යටින් තියෙන එකක් toggle full screen කියලා. ඉතින් මේක ක්ලික් කරාම ඕගොල්ලන්ට full screen එකට යන්න පුළුවන්. මේ මෙන්න මේ විදිහට පල්ලෙහාම මුකුත් පේන්නේ නැති වෙන්න මුළු emulator එකම full screen එකට ගන්න පුළුවන්. ඉතින් ඒක if F11 කියන key එක ඔයාගේ keyboard එකේ ඔබලත් ගන්න පුළුවන්. ඉතින් ඊළඟට යට තියෙන volume icon එකක්. ඉතින් මේකෙන් පුළුවන් ඔයගොල්ලන්ට සද්ද අඩු වැඩි කරන්න සහ mute කරන්න ඔයාගේ emulator එකේ. ඉතින් ඊළඟට තියෙනවා කොටුවක් ඇතුලේ cursor එකක් වගේ icon එකක්. ඉතින් ඒක click කරාම ඔයාලට පුළුවන් ඔයාගේ mouse එක emulator එකෙන් එළියට ගෙනියන්න නැති වෙන්න හිර කරන්න. ඉතින් ඔයාලට පේනවා දැන් මගේ mouse cursor එක මෙතනින් පල්ලෙහාට යන්නේ නැහැ. මේක emulator එකටම lock කරලා තියෙනවා. ඉතින් ඒක ඕගොල්ලෝ අයින් කරන්න තියෙන්නේ වම් පැත්තේ උඩම තියෙන ESC කියන key එක ක්ලික් කරන්න. ඉතින් එතකොට ඕගොල්ලන්ට ආපහු කලින් තිබ්බ වගේම ඔයාගේ cursor එක ඕන තැනකට ගෙනියන්න පුළුවන්. ඉතින් ඊට යටින් තියෙන දකුණු පැත්තේ keyboard icon එකක්. ඒක ක්ලික් කරාම ඔයාලට පුළුවන් ඔයාගේ ගහන ඕන game එකක key mapping වෙනස් කරගන්න. ඉතින් ඊළඟට තියෙනවා මෙන්න මෙතන එකක් macro manager කියලා එකක්. ඉතින් ඒකෙන් කරන්නේ ඇත්තටම macro script කරන එක. ඉතින් මෙතන තියෙනවා memory free up කරන එක. ඊට උඩින් තියෙනවා ඒත් macro run කරන එකක්ම තමයි තියෙන්නේ. ඉතින් මෙතන තියෙනවා APK install කරන එකක්. ඉතින් ඕගොල්ලන්ට වෙනම කම්පියුටරේ මොනවා හරි app එකක් තියෙනවා නම් third party හරි Play Store එකකින් මේකේ Play Store එකෙන් ගන්න නැති වෙනම app එකක් ඔයාලට පුළුවන් මේකේ හරහා අරගෙන මේකෙන් click කරලා ඒක install කරගන්න. ඉතින් ඊට යටින් තියෙනවා මෙන්න මෙහෙම කැමරා icon එකක්. ඉතින් ඒකෙන් වෙන්නේ screenshot වදින එක. ඉතින් ඊට යටින් තියෙනවා තවත් icon එකක්. ඒකෙන් වෙන්නේ screen record කරන එක. ඉතින් ඒක click කරලා මෙන්න මෙහෙම මෙතන start recording දුන්නාම ඔයගොල්ලන්ට record කරගන්න පුළුවන්. ඉතින් ඊට යටින් තියෙනවා media gallery කියලා එකක්. ඉතින් ඒක click කරාම ඔයා මේ ගහන screen record එතකොට record කරන screen recording screenshot ඔක්කොම save වෙන තැන ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට යටින් තියෙනවා airplane mode එකක්. ඉතින් ඔයාගේ ෆෝන් එකේ තියෙන වගේම මේකෙත් airplane mode එකක් තියෙනවා. ඉතින් මේක click කරලා ඒක on off කරගන්න පුළුවන්. ඉතින් ඊළඟට යටින් තියෙනවා මේකේ මේ ස්ක්‍රීන් එක කරකවා ගන්න එකක්. ඔයා ෆෝන් එකේ ස්ක්‍රීන් එක කරකිනවා විදිහට මේකෙත් මෙන්න මෙහෙම ක්ලික් කරලා rotate කියන එක දාපුවම මෙන්න මේ විදිහට ඔයාගේ ෆෝන් එකේ විදිහට මේකේ ස්ක්‍රීන් එක හැරෙනවා. ඉතින් ඒක ආයෙ හදාගන්න ඔයාලට කරන්න තියෙන්නේ මේකම ආයෙ ක්ලික් කරලා rotate කියන එක ක්ලික් කරන්න. ඉතින් ඊළඟට තියෙනවා shake කියලා ඔප්ෂන් එකක්. ඉතින් මෙතන location දාන්න පුළුවන්. සමහර ඒවාට location ඕනේ. ඉතින් ඔයාලට මෙතන location හදන්න පුළුවන්. ඉතින් ඊළඟට තියෙනවා multi instant manager කියලා එකක්. ඉතින් මේකත් ගොඩක් වැදගත් එකක්. ඉතින් ඔයාලට මේ වගේ තව window එකක්, ඒ කියන්නේ තව emulator instant එකක් open කරගන්න මේක ඕන වෙනවා. ඒ කියන්නේ හරියට නිකන් ඔයාගේ ෆෝන් දෙකක් තියෙනවා වගේ. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේම තව එකක් ගන්න. මෙන්න මෙතන ගිහින් click කරලා මෙන්න මේක click කරලා ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් තව මේ වගේම එකක් ගන්න. ඉතින් ඊට යටින් තියෙනවා eco mode කියලා එකක්. ඉතින් මේකෙන් කරන්නේ ඇත්තටම ඔයාගේ යන FPS එක අඩු කරන එක. ඔයා දැන් මේක ගොඩක් වැදගත් වෙන්නේ multi instant දුවද්දී. ඉතින් මේක on කරලා ඔයාලට පුළුවන් මෙතන FPS ගාන වෙනස් කරන්න. මම උදාහරණයක් විදිහට 25 දැම්මොත් මේක 25න් එහාට FPS යන්නේ නැහැ. ඉතින් ඊට යටින් තියෙනවා අපි කලින් ගියපු settings වගේම settings icon එකම ඒකෙන් settings වලටම තමයි යන්නේ. ඊට යටින් තියෙන්නේ ඉතින් back වෙන එක, home එක සහ මෙන්න මේ විදිහට video තියෙන ඒවා close කරගන්න. මේ තුන ඉතින් phone එකේ තියෙන හින්දා වැඩි විස්තර අවශ්‍ය නැහැ. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරේ MSI ගැන. මම හිතනවා ඔයගොල්ලෝ හොඳ දෙයක් ඉගෙන ගන්න ඇති, අලුත් දෙයක් මොනවා හරි ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් ඔයගොල්ලන්ට පැහැදිලි නැති තැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් subscribe කරලා එකතු වෙන්න කියලා තිල්ලන ගම හැමෝටම සුබ දවසක්.